හායි කොහමද ඔයාලට මස් මාළු බිත්තර මොකුත් නැති දවසක හදපු ෆ්‍රයිඩ් රයිස් එකක් තමයි අද ගෙනාවේ. මම මුලින්ම එළවලු ටික කපා ගත්තා. කැරට් අලයක්, ලීස් ගහක් ඔයාලට තියෙනවා නම් ගෝව පොඩ්ඩකුත් දාගන්න පුළුවන්. ලුණු ගෙඩියකුත් ගත්තා. දැන් ඉඟුරු සුදු ලුණු ටික තලලා අපි තියාගමු. ඊට පස්සේ අපි රයිස් එක හදන භාජනෙ ලිපේ තියලා තෙල් ටිකක් දාලා බටර් ටිකක් දාලා මම ඒකට ඉඟුරු සුදු ලුණු පේස්ට් එක දාගත්තා. කරපිංචක් දාගත්තා. රම්පෙ තියෙන නගොල්ලෝ රම්පෙත් දාගන්න. මුලින්ම අපි දාගන්නේ ලුණු ටික. ඊට පස්සේ ලීස් ගහේ කඳ කොටසක් දාගන්නවා. ඒ ටික චුට්ටක් බෙදෙනකොටම රස අනුව ලුණු ටිකක්, කෑලි මිරිස් ටිකක්, ගම් මිරිස් ටිකක් වගේම මම මේකට සීනි පොඩ්ඩක් එකතු කරගන්නවා. දැන් කැරට් ටිකත් එකතු කරගෙන අපි ඉක්මනටම මේකට බත් ටිකත් එකතු කරගන්නවා. කීරි සම්බ බත් එක තමයි මම අරගත්තේ. ඒක හොඳට නිවෙන්න ඇරලා ගත්තේ. ෆ්‍රිජ් එකේ දාලා ගත්තත් කමක් නැහැ. ඇට හොඳට වෙන් වෙන්න ඕනේ. ඒ කුඩටම මම ලුණු කොළ ටිකක් දාගත්තා. ඊට පස්සේ මේක ගින්දර ගොඩක් වැඩි කරලා වැඩි ගින්දරේ බෙද ගන්න ඕනේ. විනාඩි 2-3ක් බෙද ගන්න ගමන් මම මේකට පොල් කිරි මේස හැන්දක් 2ක් විතර වගේ වෙන්න දාගත්තා. ඒකෙන් හොඳ රහක් බත් එකට එනවා. මේ තියෙන අපි හදාගත්තු රයිස් එක. Thank you.